ඉතින් මේ මොකද කරන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ ගාලු කොටුවේ පරණම ඇන්ටික් බඩු තියෙන ෂොප් එකට. මෙන්න මේ මල්ලිගේ නංගිගේ තමයි මේ ෂොප් එක. මේක තියෙන්නේ හරියටම ප්‍රදීපාගාරේ ගාව. ආසාවෙන් බලන් ඉදපු කෑම ටික. මේ මොනවද මල්ලි? මෙන්න තියෙනවා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. එතනත් එක්ක ගාලු කොටුවේ වීදි පුරා ඇවිදින ගමන් ඉන්නේ. අපි ඉන්නේ හරියටම ලයිට් හවුස් එක ඉස්සරහා ගාලු කොටුවේ. අද මේ වීඩියෝ එකෙන් අපි පෙන්නන්නේ අපේ ලයිෆ් ස්ටයිල් එහෙම නැත්නම් අද දවසේ ගෙවන හැටි. දිල්නි ගාලු කොටුවේ මොකද වෙන්නේ? ඔන්න අවුවට රතු වෙලා. ඉතින් මේ තොප්පියක් ගන්න ආවේ. ආව ගමන් හරිම සන්තෝෂයි මේ තියෙනවා ගාලු කොටුවේ තියෙන පැරණිම මේ ෂොප් එකක්. හලෝ බ්‍රදර් කොහමද? හලෝ. මේ මල්ලිගේ නංගිත් අපේ වීඩියෝ බලනවා හරි සන්තෝෂයි. මෙන්න මේ මල්ලිගේ නංගිගේ තමයි මේ ෂොප් එක. මේක තියෙන්නේ හරියටම ප්‍රදීපාගාරේ ගාව. ගාලු කොටුවේ ආවට පස්සේ ගාල්ලේ රසට ගාල්ලේ ෆීල් එක ගන්න කන්න අපි යනවා ඩච් එකේ ලංකාවේ අපේ තැනකට. ලංකාවේ තමයි ඉන්නේ වැරදෙනවා හැම නිතර. දැන් අර රසට කන්න යන්නේ. අපි ඉන්නේ ගාලු කොටුවේ ඩච් එකේ අපි අද ලන්ච් එක ගන්නවා අපේම තැනක මාර රස විදියට. මේකේ නම තමයි ට්‍රොපි ලංකා. අද මොනවද දිල්නේ අපි ඕඩර් කරේ දිල්නේගෙන් අහලා බලමු. දිල්නේ ඉතින් මොකද වෙන්නේ? අපි ඕඩර් කරා නූඩල්ස් එකකුයි රයිස් එකකුයි මොජිටෝ එකයි ඔරෙන්ජ් ජූස්. ඔරෙන්ජ් ජූස් එක බබාට ඉතින් ඔන්න මේ වගේ රිලැක්ස්. ඇතුලේ වීව් එක තියෙනවා. ඇතුලේ වීව් එක තියෙනවා මේ වගේ ඔන්න චිල් වෙන්න පුළුවන් ඇතුලේ. වෙනම විදියට AC එක දාලා නැචරල් විදියට චිල් වෙනවා නම් මේ වගේ මෙතන කෑම කන්න පුළුවන්. රස්නේ නේ මං ඉතින් පන්තොප්පියක් ගත්තා අද. අද දිල්නේ පන්තොප්පියකුත් අරන් තියෙන. මේ රෙද්දන රෙවොන් ඩුබායි දා අරන් ඇවිල්ලා තියෙන්නේ. ජීබ එකක් බීලම් පටන් ගමු. ආසාවෙන් බලන් ඉදපු කෑම ටික. මේ මොනවද මල්ලි? මෙන්න සීෆුඩ් නූඩ්ස් එක යමී. මෙන්න තියෙනවා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. නියමයි අපි try කරන්න. මෙන්න තියෙනවා සීෆුඩ් නූඩ්ස් එකක්. ඒගොල්ලෝගෙන් අපි ඕඩර් කරා. මෙන්න මේ වගේ කටල් පිස් පිස්සෝ දාලා අපෙද්දි. රස සැර ගානට ඒකත් නෙක්ස්ට් ලෙවල් try කරලා බලන්න සුපිරි. ඔන්න පාර මේ කෑම අස්සෙන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ආව රෙවොන් අම්මට කව ඉන්නවා. මේකේ තියෙන විශේෂත්වය මේ වගේ ඉස්සෝ දැල්ලෝ මාර විදියට හැපෙනවා. මාර යමි එකක් තියෙනවා අර සැර ගානට. ඒක වෙනම දැන් ඉවර වෙලා තියෙන්නේ. කාගෙන ගියා මෙන්න දැල්ලෝ ඉස්සෝ යමි. ගාලු කොටුවට ආවට පස්සේ මෙන්න මේ වගේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ඇතුලේ ඔක්කොම දේවල් දාලා මේ වගේ අපි කාලා බලමු. මෙන්න මේ වගේ රස සැර ගානට නියමයි. මැංගෝ ජූස් and passion fruit. ඕඩර් කරා මේ වගේ මොජිටෝ එකක්. passion fruit ඒක අර කපලා යනවා ඒක අතිය මාර රසක් තියෙනවා. මේ කාට මාර රසනේ අපි එළියට. මොකද රසනෙත් එක්ක තිබහා මෙන්න මේ තව තියෙනවා දිල්නිගේ මැංගෝ ජූස් එක. දෙකම අර මාර රසයි. දිල්නේ ඇත්තම කියන්නේ කොහොමද ඔයාලට දැනෙන්නේ දැන් ගාලු කොටේ ඉද්දි ඉස්සර කාලේ අපි අපේ වෙඩින් එක ගත්ත පෙතර පල්ලෙහා වෙබ් ෆොටෝ ෂූට් එක කරලා දැන් වෙනස් මේ අපි මේකේ තමයි ගොඩක් මේ ප්‍රී ෂූට් කරන අය වෙඩින් එක කරන අයගේ ෆොටෝ ෂූට් එක කරන්නේ. EGB පුත් අන්න දිනවා රූම් අතර කන්ද ඇති ජංගල් බීච් එන්න ඇති මාර සිසිලස ට්‍රොපි ලංකා කෑම අපි ගාලු කොටුවේ ෆීල් එක ඒ විදිහටම ගත්තා. කෑම මාර රසයි. මල්ලි මේක තියෙන තැන හරියටම කියමු අපේ ලංකාවේ ඔක්කොටම ගාලු කොටුවට ආවෙලාව මෙතනට ගොඩ වෙන්න. ලොකේෂන් එක ගෝල්ඩ් ෆෝර්ට් ඩච් හොස්පිටල් එක උඩ අප්ස්ටේර්. ඉතින් වෙනස් විදියට කෑම කාලා චිල් වෙන්න විශේෂයෙන්ම ආදරෙන් ඉන්න කපල් එක්කට මෙතන මාර තැනක් අර ඇත්තන රූම් අස්සල දිහා බලාගෙන ආදරෙන් වෙලෙන්න උනත් පුළුවන් නේ මල්ලි මෙතන. ගානට හැබැයි නේ. ලිමිට්. එහෙනම් ඉතින් මල්ලි එහෙනම් thank you very much අපි ගියා. දැන් දවල්ට කාලා වෙලාව හරියටම හවස 3යි. දිලිනිගේ තොප්පිය බබාගේ දාගත්තා. අපි යනවා මේ ජැතිය ළඟට. මේක හැමෝම ගාලු කොටුවේ ගාල්ලේ ෆීල් එක දන්න ගත්තු කොල්ලෝ ඒ කාලේ දන්නවා මේ ෆීල් එක. අපි යනවා එතනට ආයෙත් අපේ මතකය අලුත් කරන්න. යමු. සෙනග ගොඩක් ඇවිල්ලා තිනවා. තියෙන්නේ ලයිට් හවුස් එක ගාව. මෙන්න මේ විදියට අපි යනවා. අපි තුන්දෙනාත් එක්ක යනවා මේ වගේ.
අල්ල ගන්න හොඳේ. අපි ඉන්නේ හරියටම මේ ගාලු කොටුවේ ලයිට් හවුස් එක ගාව. මෙතන තමයි ගොඩක් අය නාන්න එන තැන. මට මේකේ හරි සුන්දර මතකයක් තියෙනවා. මට මේ ඉකිරියක් යන එක පාරක් මෙතනදී. අපේ මේ හරි හඩ වෙන ඉකිරින්න පොඩ්ඩක් පරිස්සමින් ඒ කාලේ දැන් නම් කොහොමද දන්නේ. මේ අරගේ සීතල හුලඟ හමාගෙන යද්දි රූම් අස්සල දිහා බලාගෙන අපි ඉන්න ආදරෙන් දැන් තුන් දෙනාත් එක්ක ඉස්සරලා දෙන්නේ. අම්මෝ